ඔයා කැමති ඇති මෙන්න මේ ලස්සන ක්‍රොප් ටොප් එක කොහොමද මහන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයාට පුළුවන් මේක ඉගෙන ගන්න. මේ සඳහා ඔයා යූස් කරන්න ඕනි මෙන්න මේ වගේ ජීන්ස් එකක්. මේ වගේ ජීන්ස් ඕන තරම් ඇති ඔයා අයින් කරලා දාන්න. ජීන්ස් එකක් අරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට කකුල් දෙක එක මත එක තියලා හැම් එකේ ඉඳලා ඉහළට අඟල් 15ක් විතර ලකුණු කරලා කට් එකක් දාලා කොටස් දෙක වෙන් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් සයිඩ් සීම් එකෙන් තව අඟල් 6ක් පල්ලෙහාට ලකුණු කරලා මෙන්න මේ විදිහට ඕපන් එකක් හදාගන්න. ඒ අඟල් 6 තමයි ක්‍රොප් ටොප් එකේ ආම් හෝල් එකේ කොටස වෙන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ පුළුවන් ඔයාගේ ක්‍රොප් ටොප් එකේ උස තීරණය කරගෙන මෙන්න මේ විදිහට ඉහළ කොටසින් කට් එක දාලා ඒ කොටස හදාගන්න. සයිඩ් සීම් එකකින් අඟල් 6 ඒකෙත් ඕපන් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ස්ලීව් දෙක ඇටච් කරගන්න. මතක තියාගන්න උරහිස මේකේ නැති හින්දා ස්ලීව් එකේ ආම් හෝල් එකේ කොටසයි ඇටච් වෙන්නේ. ඉතින් හරිම ලස්සනට නීට් එකට මේක කරන්න පුළුවන්. හොඳට අවබෝධයෙන් කරන්න. ඊට පස්සේ ඔයාලට ඉහළ කෙළවරින් මෙන්න මේ විදිහට වාටිය මහලා ඔයාගේ කරට ප්‍රමාණයට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට ඉලාස්ටික් එකක් යූස් කරලා මේක වාටිය ඇතුලින් යවලා හරියටම කර ඇඩ්ජස්ට් කරගෙන ඔයාගේ ක්‍රොප් ටොප් එක හදාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි කියලා. යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.